හායි හායි ඉතින් කොල්ලනේ ඉතින් මොකද වෙන්නේ මචං ඉතින් ඔයගොල්ලෝ හොඳින් ඉන්නවනේ ඉතින් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ඉතින් මාරයා බ්‍රෝ YouTube channel එකෙන් ගෙන දවස් සුපිරි වීඩියෝ එකක් එක්ක ඉතින් මචං මං අද ප්ලේ කරන්න යන්නේ ඉතින් සුපිරි ගේම් එකක් තමයි මචං ප්ලේ කරන්න යන්නේ Play Store එකේ තියෙන Death Park කියන ගේම් එක තමයි ප්ලේ කරන්න යන්නේ ඉතින් ඔයගොල්ලෝ මේක පස්සේ ගිහින් ප්ලේ කරලා බලන්න මේ වීඩියෝ බලලා ඉවර වෙලා ඉතින් මචං අපි දැන් ඉතින් ගේම් එක ප්ලේ කරමු අපි මුලින්ම මචං ඇඳ ගිඳන් නැගිටිනවා අපි ඇඳ ගිඳන් නැගිටලා අපි ඇඳයට හැංගින්න ඕනේ මචං මොකෙද්ද මිනිහෙක් ඇවිල්ලා මෙතන යතුරක් තියලා යනවා අපි හැංගිලා මචං මොකක්ද දන්නේ මේ ඉන්නේ මොකෙද්ද මන් දැනෙනවා ඉතින් අපේ ඒක එහෙම තමයි මේ වීඩියෝ එක පෙන්වන්නේ මේ ඌ ඇවිල්ලා අපිට යතුරක් තියලා යනවා මචං හොඳ එකෙක්ද නරකෙක්ද මන් දන්නේ ඒක ඉතින් මචං ඉතින් මේක මගෙන් ගන්න එපා ඉතින් මන් නම් දන්නේ නැහැ ඉතින් අපි බලමු ඉතින් ගේම් එක ඉස්සරහ ප්ලේ කරලා හරි මචං ඌ යනවා දැන් අපි ඇඳ ඇස්සෙන් මේ එළියට ගිහින් අපි ඉතින් අර යතුර ගන්න ඕනේ ඉතින් මචං මේක ඇවිල්ලා සුපිරි ගේම් එකක් මචං ඉතින් MB මට මතක විදිහට 100 ගණක් හරි 200 ගණක් හරි ඉතින් සුපිරි ගේම් එකක් මචං ඉතින් ඔයගොල්ලෝ ප්ලේ කරලා බලන්න ග්‍රැෆික් එකම හොඳයි සාමාන්‍ය MB 100 ගණන්ට 200 ගණන්ට ඉතින් හොඳයි නේ බා සුපිරි මේ ස්ටෝරි එකකුත් තියෙනවා සුපිරි අපි ඉතින් ප්ලේ කරමු අපි එළියට ආවා මචං ගෙදරින් මේකේ මචං නිකන් වෙනම මානික වගේ තමයි අපි ඉන්නේ ඉතින් මචං මෙන්න මෙතන ටිකට් එකක් තියෙනවා අපි ටිකට් එකක් ගමු ටිකට් එක අරන් ඉවර වෙලා මචං ඉතින් අපි යමු අම්මට සිට වීඩියෝ එක ප්ලේ වෙනවා මචං මේක ඉතින් මචං ජෝකර් කෙනෙක් ඉන්න සීන් එකක් තමයි තියෙන්නේ මචං ඉතින් යකාට ඉන්නේ ජෝකර් කෙනෙක්. ඉතින් අපි මේ ජෝකර්ට අහු වෙන්නේ නැතුව අපි මේ මානෙන් පැන ගන්න ඕනේ මචං. මානෙ කියන එක ඔබලා දන්නවා කියලා හිතනවා මං. ඉතින් මචං අපි මේ වෙනම මෙව්වෙක ඉන්නේ මචං. වෙනම ලෝකෙක කියලා හිතහන්කෝ. වෙනම ලෝකෙක තමයි අපි ඉන්නේ. අපි දැන් අපේ ගෙදර යන්න ඕනේ. අපි ගෙදරින් දැන් ඈරුණා මේ වෙන ලෝකයක් මචං. එහෙම කියලා හිතහගෙන ඔබලා. ඉතින් මචං අපි මේ හම්බෙච්ච ටිකට් එක අපි මෙන්න මෙතනින් දාගමු මචං. අපිට කෝච්චියක් මේක කරන්න තියෙනවා. කුදාපන්කෝ. මේ දැමින්නේ නැහැ මේක කන්ට්‍රෝල් එහෙම අවුල් මේක මචං අපි ළමයෙක් මං හිතන්නේ ඔබලා දැන් දැක්කා ළමයෙක් තමයි මේකේ ඉන්නේ. හරි මචං දැන් කෝච්චිය ගියා අපි අර කාඩ් එක දැම්ම හින්දා අර කෝච්චිය අර ගිය තැන පාරේ තියෙන මචං ලීයා. ඒ ලීයා අපි ගන්න ඕනේ. අපි ඒ ලීයා ගමු මචං ගිහින් අර ලීයා අපි මං හිතන්නේ මේ මොකද්ද මේ පාලමකට දාන්න ඕනේද කොහොමද මචං මේ අර මේ මෙන්න මේ ලීයා මචං මේ තැනකට දාන්න තියෙනවා මචං අපි පාලමකින් එගොඩ වෙන පාලමේ ලීයක් නැහැ මචං. ඉතින් මචං අපේ පාලමට දාන්නවා මෙන්න මෙතන තමයි මට මතක විදිහට පාලම තිබ්බේ. මෙන්න මෙතන තමයි මචං පාලම තිබ්බේ. ඉතින් මචං අපි මේ ලීය දා ගන්න ඕනේ මෙතනින්. එතනින් ගිහින් මෙන්න මේ තීන්ත කුප්පිය ගන්න ඕනේ. මන්නේ අඩි සද්දිත් වගේ එනවා බං අරෝගේ. අපි ඉතින් යම් මචං මේ තීන්ත බෝතලේ අරන් අර අශ්වය ටිකක් ඉන්නේ මචං අර මන් අරු ඉන්න. දැක්කේ නෑනේ. හරි මෙන්න මෙතෙන්ට අපි ගිහින් මෙන්න මේ තීන්තේ දා ගන්න ඕනේ. අපි කෝඩ් එකක් හොයා ගන්න ඕනේ මචං. ඒක තමයි මේ තීන්ත දාලා මේ මෙවක් ගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් කෝඩ් එකක් මෙතන තියෙනවා. ඉතින් මම දැන් කැරගෙන වීඩියෝ ප්ලේ වෙනවා. ඉතින් අපි වීඩියෝ බලමු. මොකද්ද බලමු වෙන්නේ. හරි නයිස්. මේකේ මේ හොඳයි මචං ස්ටෝරි අම්මට පිට අරු ඉන්නව නේද? හරි ඒකේ මචං මේක ආයෙන සුපිරි ගේම් එකක් මචං ඉතින් MB 100 ගානයි මට මතක විදිහට මචං ඉතින් සුපිරි ගේම් එකක් මචං අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න ඔබලා ප්ලේ කරේ නැත්තම් Death Park තමයි මචං නම මේක ඉතින් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න. ඉතින් මචං අපි දැන් කෝඩ් එක හොයාගත්තා. අපි කෝඩ් එක හොයාගෙන දැන් කෝඩ් එක අපි දැන් හොයාගෙන මචං තියෙන්නේ. ඒ නිසා අපි යන්න ඕනේ මචං අර ගේ ඇතුළට. ගියක් කිව්වල මේක නිකන් අර මොකද්ද මේ කර්මාන්ත ශාලාවක් වගේ මට මන් දන්නේ මොකද්ද කියලා. ඉතින් ඒකට අපි දාන්න ඕන කෝඩ් එක ගැහුවා. මේක එක වාසියක් තියෙනවා මචං අපි කෝඩ් එක මේ මතක තියාගන්න ඕනේ. කෝඩ් එක අපි දැක්ක ගමන් මචං මේකේ ඔටෝම ගන්නවා මේ ගේම් එකෙන්. ඒක ඉතින් වාසියක් තමයි. ඉතින් මචං අපි දැන් කර්මාන්ත ශාලාව ඇතුලේ ඉන්නේ. හොඳයි නයිස්. අපි මෙතන මොනවද තියෙන්නේ බලමු. යතුරක් තියෙනවා මචං නයිස්. අපි තව ටිකක් හොයාගන්න ඕනේ මචං. මේකේ තව යතුරක් තියෙනවා මචං අපිට උඩට ය아가න්න. අපි ඒකත් හොයාගන්න ඕනේ. අපි බලමු පාරේ ගිහින්. අර යකා කොහේ ඉන්නවද දන්නේ. මෙන්න මෙතනින් ගිහින් බලමු මචං. මෙන්න මෙතන ඇති සමහර විට යතුර. හරි මචං එතන යතුර තියෙනවා. අපිට පින්තූරයක් ගන්න තියෙනවා මචං. පින්තූරය අපිට ඉස්සරහට වුණ වෙනවා මෙන්න අම්මට. හරියටම හරි මචං දැන් අරු වෙයි අනිවාර්යෙන් අපි සිටි ගාලා දොර අරගම උඩහ ගිහින් මෙන්න මෙතන තමයි දොර තියෙන්නේ. ඉක්මනට අපි දොර අරගම මේකනේ යතුර හරි. නියමයි මචං අපි මෙන්න මෙතනින් ගියා. සුපියක් තමයි. දැන් අපි යන්න ඕනේ මචං. අපි තව මොකද්ද කෑල්ලකට ගියා මචං. අපි බලමු මේක ප්ලේ කරලා මේ මෙන්න මෙතන මං හිතන්නේ මේ ජම්ප් ස්කෙයාර් එකක් කියන හරි. ජම්ප් ස්කෙයාර් ගන්න මේ අරුව අපේ පස්සෙන් පන්නනවා මචං. හරි. අපි යම් මචං ඉතින් දැන් මුගෙන් බේරලා අපිට දුවන්න තමයි තියෙන්නේ. දැන් මූ මගේ පස්සෙන් එනවා මචං. ඔයාලා සද්දෙත් ඇහෙනවද නේ? අපි මේ බාධක වලින් ඉතින් මේ වෙලා ඉතින් බාධක දීවීමක් තමයි තියෙන්නේ. අපි මේ යන්න ඕන පෙරලියන් කොහොමද? හරි. පෙරලියන් යකෝ අම්මා. බලහංගෝ දැන් පෙරළුනේ නැහැ මං ඉතින් ඉවරයි කියලා. හරි අපි මෙතන යමු. අරු එනවද මං පස්සෙන්? යම ගෝයි. ඒ පිටිපස්ස බලන්න හිතනවා පිටිපස්ස බලන්න බයයි යෝයි.
මේ අපි අතන පරක් වෙලා තියෙන කොයි වෙලාව අල්ලගෙන ඉඳලා පැනපන් අනිත් පැත්ත. සුපිරි ඉතින් මචං මම බය වුණේ නැහැ ඉතින් මම ඔයාලට පොඩි ඇක්ටිං එකක් දැම්මේ. ඉතින් මචං දැන් අපි මේකේ දොර හොයාගෙන යන්න ඕනේ මචං මෙන්න මෙයා කියන විදියට. අපිට පිටිපස්ස බලන්න ඕනේ මචං අපි පිටිපස්ස බලමු. හරි මචං දොර මතුණා අපි එතනින් යමු. ඉතින් මේ අපි මෙන්න මේ මැදට ගිහින් මචං මේකේ බිත්තියේ ලියලා තියෙන ඒවා කරන්න ඕනේ මචං. ඒතකොට තමයි අපිට දොර මතුවෙන්නේ නැත්නම් අපිට දොර පේන්නේ නැහැ මචං. දැන් අපිට වම් පැත්ත බලන්න කියලාද කොහෙද කියන්නේ මේ. හරි නයිස් දොර තියෙනවා. ඊට පස්සේ මචං අපි මෙන්න මේ දොරෙන් යන්න ඕනේ මේ ඊට පස්සේ මොකක් කියයිද දන්නේ නැහැ අපි බලමු අපි දැන් ආයි බලමු උඩ බලන්නලු මචං අපි උඩ බලමු හරි ඒ ගාමන සව කොහෙද මන් දාවා මේ මොකද්ද මේ ලැට්ටයක්ද ලැට්ටය යනවා හරි මෙන්න මෙතන දොර තියෙනවා මචං නයිස් අපි මෙතන යමු මේ මේක මචං මේ ගේම් ප්ලේ එක ගොඩක් දික් වුණා මචං මේ කොටස් දෙකකට මන් දාන්නේ ඒක නිසා ඔයගොල්ලෝ ඉතින් ඒක ගණන් ගන්න එපා කොටස් දෙකකට මං හිතුනොත් දාන්නේ පිටිපස්ස නොබලා පිටිපස්සට යන්නලු මචං අපි එහෙමත් යමු හරි දොර මතු වෙලා ඇත්තේ හරි නයිස් ඒක සුපිරි හරි අපි එතන යුත්තාව මචං දැන් අපි මේක කියන ඒවා තව තාම ඉවර නැහැ තව කියන ඒවා කරන්න ඕනේ මචං මෙන්න මෙතන මොනවද අපිට ගන්න දේවල් ටිකක් තියෙනවා මචං පින්තූරෙකුයි මේ ස්ක්‍රූප්පණියකුයි ඔය පින්තූර ඕන වෙනවා මචං පස්සේ කෝඩ් එකක් හොයාගන්න ඒ නිසා අනිවාර්යෙන් පින්තූර ඔයගොල්ලෝ මේ එකතු කරන්න ගේම් එක ප්ලේ කරනවා නම් අපි ඩෙත් එකට යන්න මචං අර බෝඩ් එකේ තියෙන විදිහට තමයි අපි කරන්න ඕනේ අපි ඩෙත් එකට යන්න මචං ඊට පස්සේ මේ මොකද කියන්නේ give up අපි යමු මචං මේ defeat නේද defeat එකට යමු හරි ඒකත් nice close to death කියන අපි rebirth එකට යමු මචං rebirth එකට ගිහින් ඊට පස්සේ මොනවද දන්නේ ඊට පස්සේ last chance අපි murder එකට යමු මචං මේක හරිනම් හරි සුපිරි මචං ඒක හරියටම හරි එන මචං අපි ආයෙ අර කර්මාන්ත ශාලාවට ආවා එන අපි යමු මචං කො ලෝඩ් යමුකෝ හරි අපි යමු මචං අම්මට සිරි මෙන්න මූ මෙතන හරි ඒක මහා සාධාරණයි යූ බලහන්කො බං අපි එතන මතුවෙච්ච මං අරුවා තනනේ ඒක නම් මහා බලු වැඩේ බං මේ ගේම් එක කරේ වැඩන්නේ ඒක බලු වැඩන්නේ මේක ගියාම බලහන් අතනින් ලෝඩ් වෙච්ච ගමන් යකා අතන ඒක මහා බලු වැඩක් හැබැයි හොඳේ වැඩන්නේ අපි දැන් ආයෙ ඵලයන් කොතෙන්ට බලහන් මේ සේව් වෙන්නේ නැද්ද දන්නේ නේ බා අපි ඉතින් ගෙදර ඉඳන් ආයෙ යන්න බෑ අතෙන්ට හරි මචං අපි යමු ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් අපි එකපාරක් කතායි කන්න නැතුව ඉතින් ගේම් එක ගහමු මේ මම මොකද කලින් ගියේ මම මේ කොටස් දෙකකට දාන්නම් මචං මොකද මේක දිග්ගැස්සේ මේක විනාඩි 30ක් 40ක් කොහොමත් ඇයි ප්ලේ කරන්න මුළු ගේම් එක මේක ටිකක් දිග ගේම් එකක් ඒ නිසා මම කොටස් දෙකකට වගේ දාන්නම් හිතුනොත් නැත්තම් මම එකකටම දාන්නම් බලමු මේක ඒ වෙලාවට දාමු අපි යම් මචං අර කර්මාන්ත ශාලාවට ගිහින් මචං අපිට මේ ස්ක්‍රූප්පණියෙන් පොඩි දෙයක් තියෙනවා මචං කරගන්න මෙන්න මේ පුස්තකාලයට යම් මචං මේ පුස්තකාලයක් වුණානේ මේ පුස්තකාලයක්ද මොකක්ද දන්නේ නැහැ පොත් ටික නම් පෙළිලා තියෙන කිසි පිළිවෙලක් නැහැ මේක ඉන්දිය මොකක්ද දන්නේ වැඩක් නැහැ හරි මචං ටෝච් එකකුත් තියෙනවා ටෝච් එක අපිට උදව්වක් වෙනවා ඉතින් උදව්වක් වෙයි කියලා හිතනවා ඉතින් අපි ඉතින් ස්ක්‍රූප්පණියෙන් මෙන්න මේ මෙව වෙන්ට් එක ගලව ගමු මචං දැන් අපි වෙන්ට් එක යන්න තමයි මචං තියෙන්නේ කොහෙවත් වෙයිද දන්නේ ඒ ගමන හරි අපි මෙතනත් ගලව ගමු මචං ඉතින් ස්ක්‍රූප්පණියෙන් හරි එතනත් ගැලෙව්වා හරි සවලකුත් තියෙනවා අපිට වල දාන්නවත් තියෙනවද දන්නේ මොකෙක් හරි මෙතනයි යතුරක් තියෙනවා මචං නයිස් හරි මචං අපිට පල්ලෙහාට යන්න වෙන සීන් එකක් තමයි හරි අඩෝ ඒක මොකද්ද බං ඕයි ඒක මහ බලු මේ ගේම් එක බලහන් කාපු දෙකම මචං ඉතින් බලු විදියට ගෑවේ හැමතිස්සෙම බං අනිත් පැත්තෙන් මතුවෙද්දී යකා ළඟ ඉන්නේ මචං ඒක එහෙනම් අසාධාරණයි හැබැයි හොඳේ බලහන්කො මේ අර කාපු දෙකම බලහන්කො මට හැරෙන්නවත් වෙලා දිනවද ගියා කොහම ආවහම වැඩක් නෑ මං කියලා ඉතින් අපි ආයෙ ඵලයන්කෝ අයියෝ ඉතින් මචං අපි යමු ඉතින් කරන්න දෙයක් නෑ ඉතින් මොනව කරන්නද දැන් කොහම විනාඩි 10ක් විතර රෙකෝඩ් කරලා ඇතිනේ හරි බලමු මේ කොහමත් විනාඩි 40ක් 30ක් විතර තියෙනවා මචං ඉතින් කොටස් දෙකකට වගේ අපි දාමු කොටස් දෙකකට හිතුනොත් කොටස් දෙකකට දාන්නම් මචං නැත්තම් එක කොටසකට දාන්නම් බලමු ඉතින් මොකක් හරි කරන්න අපි දැන් ඉතින් ආයෙ අර පුස්තකාලෙන් යන්න එපා අතෙන්ට මේ යකා එක බෑව මේ මුකුත් කරන්නේ ජෝකර් කාර්යය මේ මලම ආදයක් බන් තියෙන්නේ මේ කොයි වෙලාවෙ මූන්ට මෙන ඕක මේ මං කන්න තමයි හදන්නේ ඉතින් දන්නවනේ ඉතින් මේ ඕකයි ඉතින් මේ මම බය කර නෙමෙයි මේ ඉන්නේ නැත්නම් මං ඕක දීලා මෙලහකට අපි මචං ඕක අන්තිමට ඉවරයක්ම කරලා දානවා ඉතින් අපි ඉතින් දැම්ම මරන්න යන්නේ නැහැ මචං ඉතින් අපි ඉතින් දන්නවනේ පොඩ්ඩක් ජීවතුන් අතර ඉන්නත් දෙන්න බෑ පවුනේ ඉතින් ජීවතුන් අතර නෑනේ මැරිච් එකේ ඉන්නේ හරි සෝරි අපි යතුරු දාගමු මචං හරි මෙන්න මේ යතුරු තමයි අර කලින් යතුරු නෙමෙයි හරි
මේ මූ ජම්ස් කියා දාන බං උන් හිතන්නේ අපි බය වෙයි කියලා චූටි ජම්ස් කියා වලට පිස්සු දෙයක්ෝ අපි බය වෙනවද අපි දැන් මේකේ හොයා ගන්න ඕනේ මචං මොනවා හරි දේවල් ටික හොයාගෙන ඇති මෙතනම වත් තියෙන්නේ දංගලක් තියෙනවා මචං දංගල මං හිතා අන්තිමට ඕනේ පින්තූරයක් තියෙනවා මචං පින්තූරෙත් අපිට ඕනේ පස්සේ අපි තව මේ මෙතන ක්‍රෝබාර් එකක් තියෙනවා මචං අපි ක්‍රෝබාර් එක හොයා ගන්න ඕනේ අපි ක්‍රෝබාර් එක හොයාගමු මෙන්න මෙතන තියෙන්නේ මචං ඉතින් අපි මේ වතුර පයිපේ නවත්ත ගන්න ඕනේ මචං ඒකට අපි මේ වතුර කරාමේ හොයා ගන්න ඕනේ බං වතුර කරාමේ කොහෙද දන්නේ නැති අර හරි වතුර කරාමේ මෙතන තියෙනවා මචං අපිට වතුර කරාමේ මේ වහන්න මේ මෙව්වක් ඕනේ මොකක්ද අර කරකවන්නේ මොකක්ද බං ඒ මොකක් හරි කරකවන එක ඕනේ මචං මට නම් මතක නැහැ එන්නේ කරකවන එක ඕනේ කරකවන එක ඕනේ මේ හරු කොහේ ඉන්නවද දන්නේ බං කළුම ගලු ඉවරයි ඉතින් එකපාරට මූන්ට හම්බුනොත් එහෙම ඉවරයි බය කරන්නේ මචං ඉතින් මම දෙනවා අහුනොත් ඉතින් අපි ආයෙ මුලින් ඉඳන් ගන්න හරි මේ මොනවද මේ යටින්නේ මේ ජම්ස් කියා දාලා අපි බය කරන්න එන්න හිතාගෙන ඉන්නේ. හරි මචං අර හම්බුණා මචං අර වීල් එක. අපි ඉතින් අර මේ වහ ගන්න ඕනේ අරක දැන් ඉතින් අපේ ටැප් එක කොහෙද දන්නේ තිබ්බේ. අපි හරි අර නැතේ ඉන්නවා මචං යකා. ඔයි වරෙන් ඔයි. දැක්කනේ මචං ඌව මට බයයි මචං. උඹලා දැක්කනේ. මං ඉතින් ඉස්සරහට යනවා ඉතින් මං එහෙම යන්නේ නැහැ මචං ඉතින්. උඹලා දන්නා ඉතින් මං එච්චර ඉතින් පවුනේ බං. මං ගියොත් ඕක ඉතින් අඬනවා. ඒක නිසා මම යන්නේ අපි මෙතනින් දාගමු මචං අර මෙව්වේ කෝ එක. හරි. මෙන්න මෙතන තියෙනවා අපි මෙන්න මේක දැන් වහගමු. වහගෙන අපිට අන්න අතන තියෙනවා මචං ක්‍රෝබාර් එක. ක්‍රෝබාර් එක අරන් එන්න මචං ඉතින් ගිහින් ඒ සිටි ගාලකින් අරන් එන්න ඕනේ. ක්‍රෝබාර් එකකින් දැන් වරෙන්කෝ යකා දෙනෝකගේ මේ මොකක් හරි කැඩෙන්නම දෙනවා මචං ඒ දන්නවනේ මෙතන මොකක්ද තියෙන්නේ. මේක වැඩි අපිට ඕනේ නැහැ මේ මොකක් හරි සෙල්ලම් බඩුවක් තියෙනවා අපිට සෙල්ලම් බඩුව ඕනේ නැහැනේ. ඒකත් ඉතින් අපි ගත්තා. දැන් අපි ඉතින් පරිස්සමට යන්න ඕනේ මචං ඉතින් උඩට පරිස්සමට උඩට යන්න ඕනේ. හරි සවල ඕනේ නැහැ නේ අපිට. සවල ගන්න බෑ. අපි දැන් ඉතින් යන්න ඕනේ. කොහෙද දන්නේ අර එකා ඉන්නේ. හරි යමු මචං අපි. දැන් අපිට පොඩි ක්‍රෝබාර් එකේ වැඩක් කරගන්නක් තියෙනවා. මේ අරු කොහේ ඉන්නවද දන්නේ නැහැ. මේකයි මට බය නෑ ඉතින් බලන්න ක්‍රෝබාර් එක හරි. අරු දැක්කමන් අපි දැන් කොහෙන්ද දුවන්නේ? හරි. මේ පැත්තෙන් දුවන්නත් බෑ. හරි යම. ඕයි තව ටිකකින් අතන කොට වෙන ඔබලා දැක්කද? එතන පාරකුත් නෑ. ඔය අපි අර ඉක්මනට එළියට යන්න මචං මේක කූල් ඩවුන් කරගන්න. කොහොමද එළියට යන්නද? මෙතන. නයිස්. ඉතින් මචං මේක අපිට එළියට යන්න ඕනේ නෑ. ඉතින් අපි එළියට ගිය පොඩ්ඩක් කූල් ඩවුන් කරගන්න. ඉතින් මචං අපිට ඇතුලේ තමයි ඉතින් වැඩේ තියෙන්නේ. අපි ආයෙමත් ඇතුලට යන්න ඕනේ මේ කර්මාන්ත ශාලාව ඇතුළට. මේ අපි ඉතින් යමු ඉතින් නේ. ඉතින් අපිට එළිය මොනවා කරන්නද බං අපිට අර ක්‍රෝබාරෙන් ගලව ගන්න තියෙන්නේ ඇතුලේ මචං. ඉතින් ඇතුලේ නේ කරන්න ඕනේ. ඇතුලේ තමයි ඉතින් අපි මේ මොකක්ද ගලව ගන්න ඕනේ. ඉතින් දන්නවනේ ඉතින් අපි මෙන්න මේ දොර අරගමු. දොර අරගෙන අපි හරි දොර අරගත්තා මචං අපි අන්න අතන බෙහෙත් කුප්පියක් තියෙන එන්නේ බෙහෙත් කුප්පිය ගමු. බෙහෙත් කුප්පිය අපිට පස්සා. හරි අරුව අපි දාලා වැහුවා මචං. ඉතින් මේ අදිශීතනය කරකවල දාලා වැහුවේ. අද මේ වීඩියෝ නෙමෙයිද ප්ලේ වෙන්නේ? හරි. මෙන්න මේක අපි ඉක්මනට ගලව ගන්න ඕනේ මචං. අපි කූල් වෙනවා යකෝ. හරි. ගලවපන් කො ඵලයන් ඕයි ඵලයන් අයියෝ ඵලයන් ඕයි අම්මට සිරි ඕයි මේ භාගයක්ම කූල් වෙලා ඕයි මේ මොකුත් පේන්නේ නැහැ මේ වෙන නැති නේ බා දිය වෙනවනේ හරි දිය වෙනවා මචං ඒ උඹලා දැක්කද මං හිතුව බං අතන වීඩියෝ අප්ලෝඩ් වෙනවා කියලා බං අර මේ අයිස් එක එන්නේ බං අර කූල එක තියන් අර තියෙන ෆෑන් එක වගේ බං එන්නේ එක තියා මම මෝඩේ වගේ බලන් ඉන්නවා මං ඉතින් වීඩියෝ අප්ලෝඩ් වෙනවා කියලා. ඒකයි මචං මේ අපිට ගොඩක් වෙලා මේ අයිස් වෙන්න ගියේ. හරි මචං ඉතින් අපි කොහමද එළියට ආවනේ. හරි මචං ඉතින් මේකේ මම ඉතුරු කොටස මම මේ අනිත් වීඩියෝ එකකින් දානවා මචං මම තව වීඩියෝ එකකින්. අපි දැන්ට මේක නවත්තමු මචං මොකද මං හිතනවා දැන් විනාඩි 15ක් විතර 15ක් හරි 20ක් හරි ගිහින් ඇති මේක. ඉතින් මචං අපි දැන්ට මේක නවත්තමු. ඉතුරු කොටස මචං මම තව වීඩියෝ එකකින් අනිවාර්යෙන් දාන්නම්. ඉතින් ඒක සෙට් වෙලා ඉන්න. ඉතින් මචං අද වීඩියෝ එකත් ඉවරයි. ඉතින් වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ගන්න. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මචං මේකේ part 2 එකත් එක්ක අපි හම්බෙමු. Goodbye.